ඔන්න ඔයාලට තවත් අලුත් කතාවක් අරගෙන ආවා. ඉතින් ඔයාලා හැමෝම මේ කතාව කියවලා ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. කතාව හොඳයි නම් යාළුවෝ අතරේ කතාව ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි කතාවට යමු. චන්දු, ඇයි දේවක මහත්තයා අර ගුණපාල තාම පොලිස් සල්ලි ගෙව්වේ නෑ නේද? තව පොඩි ගාණක් තමයි තියෙන්නේ. අනිත්ව ගෙවලා තියෙන දේවක මහත්තයෝ. එහෙමද? ඒකට කමක් නෑ. අද ඒ පැත්තේ එකතු කරන්න පොලිස් සල්ලි වගේක් තියෙනවා. ඒක මං ගිහින් බලමු. සල්ලි ගත්තා නම් දෙන්න ඕන. දේවක අංජන වීරසේකර උපතින්ම සල්ලිකාරයෙක්. හැබැයි තාත්තා පොලි මුදලාලි කෙනෙක්. දේවකගේ තාත්තයි අම්මයි නැති වෙන්නේ දේවකට අවුරුදු 15දී. ඉස්කෝලේ නොයා හොරට ගෙදර නැවතුණු දේවක තාත්තගේ රස්සාව අවුරුදු 15න් පටන් ගත්තා. පොලි මුදලාලි කියනවට වඩා දේවකට මැර මුදලාලි කිව්වොත් තමයි හරි. මොකද දේවක ඉඳලා හිටලා ඒ වගේ වැඩක් කරනවා. දේවකට ඕන කරේ සල්ලි. දැන් දේවකට අවුරුදු 29යි. කසාද බඳින්න ඕන වයස පහුවේගෙන ගියත් එහෙම උමනාවක් දේවකට තවමත් නැහැ. එහෙන් මෙහෙන් සම්බන්ධ දෙක තුනක් දේවකට නැත්තෙමත් නෑ. දැනට දේවක පස්සෙන්ම කැරකි එන මනීෂා නම් දේවකව අතාරින පාටක් නෑ. ඔය එන්නේ අදත් අර සක්කර වට්ටම. අනේ අම්මපා මේ දේවක මහත්තයාට මේකගේ මායන් නොතේරෙන හැටි. චන්දු, කෝ දේවක? දේවක මහත්තයා ලැට් එකේ. ඇයි? ෂිට් කතා කරන කැත. ඇයි ලැට් එකට ලැට් එක නොකිය මාලිගාව කියන්නද? මොකෙක්ද මන්ද මේ? දේවක ඔයා කොහෙද? මේ අකාටත් කසාද බදින්න උවමනාවක් නෑ. ගෑනු ගේ ඇස්සේ දාගෙන නාටකම් නටන්න නම් දෙයියා. මොකෝ චන්දු තනියම කියවන්නේ? නෑ චමිදු මහත්තයා, මම මේ අපේ දේවක මහත්තයාගේ වැඩ ගැනයි කල්පනා කරේ. අර මනීෂා කියන ගෑණිව ගේ ඇස්සේ දාගෙන මට නම් බලන් ඉන්න බෑ. පොඩි කාලේ ඉඳන්ම එයාගේ ළඟින් හිටියේ මමනේ. කසාද බදින්න ඕන වයසනේ දැන් පහු කරන්නේ. ඔය කොහෙවත් යන මුන් ගෙවල් අස්සේ දාගෙන. චන්දුගේ කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත. ඒත් මම මුගේ යාළුවා වෙලා මටවත් බෑ මූව හදන්න. ඌටම දවසක ඇති වෙයි. එදාට බලමු. දේවක චන්දු එක්ක පොලිස් සල්ලි එකතු කරන්න යන්න පටන් ගත්තා. කොච්චර හම්බ කරත් වැඩක් නෑනේ. සේරම අර තේ උඩිච්චි දැහ ගන්නවනේ. මොනවාද චන්දු කියවන්නේ? දේවක මහත්තයාගේ සල්ලි කන බයිරවයා ගැනයි කිව්වේ. චන්දුට ඒව වැඩක් නෑනේ. චන්දුගේ වැඩක් බලාගත්තොත් හොඳයි. අපොයි හා මට නම් වැඩක් නෑ තමයි. පොට බිම ඇනගත්ත දාට තේරෙයි. අර ගෙදර තමයි ගුණපාලගේ ගේ. ගිහින් බලමු. මිදුලි වතු සුද්ද මල් ගහේ මල් කඩන සැහැසිව ගැස්සිලා යන්නේ ආව වාහනේ සද්දෙට. වාහනෙන් බැහැලා එන දේවක මිදුලේ අයිනි මල් ගහේ මල් කඩන සැහැසිව යන්තමින් වගේ දකින්නේ. දෙයියෝ නිවි හැනහිල්ලේ මමාපු රූපයක් ඕන්. චන්දු සැහැසි දිහා බලාගෙන එහෙම කියද්දී දේවක ආයෙත් හැරිලා බැලුවේ සැහැසි දිහා. සැහැසිව හරියටම දකින දේවකත් ගැස්සෙන්නේ ඉබේමයි. මෙච්චර ලස්සන කෙල්ලෙක්. සැහැසි දේවක බලාගෙන ඉන්නවා දැකපු ගමන් ඉක්මනට ගේ ඇතුළට ගියා. අනේ මේ දේවක මහත්තයානේ. මොකෝ ගුණපාල තාම පොලිස් සල්ලි දෙන්න කල්පනාවක් නැද්ද? අනේ දේවක මහත්තයා සමා වෙලා මට සතියක් කල් දෙන්න. මම කොහොම හරි සල්ලි ටික සේරම ගෙවන්නම්. සතියක් කල් දෙන්නම්. ඊට වඩා එක දවසක්වත් දෙන්නේ ආය. හරි මහත්තයෝ, මම අනිවාර්යයෙන්ම සල්ලි දෙන්නම්. හැබැයි සල්ලි නොදුන්නොත් මට ගෙදර තියෙන දෙයක් ගෙනියන්න වෙයි. අනේ ඉතින් අපේ ගෙදර වටිනා කියන බඩුවකට තියෙන්නේ අර අයිස් පෙට්ටියයි රූප පෙට්ටියයි විතරයි. හරි ඒක එදාට බලමුකෝ. දේවක එහෙම කිව්වේ ගේ හැමතැනම ඇස් යවන ගමන්. මහත්තයා අපි තේ එකක් බීලෙමු. දේවකට තේ ගෙනාවේ ගුණපාලගේ ලොකු දුව චතුරී, සැහැසිගේ අක්කා. ගුණපාලට ඉන්නේ එක දුවයිද? නෑ මහත්තයා, මට දුවලා දෙන්නෙක් ඉන්නවා. මහත්තයාට තේ ගෙනාවේ ලොකු කෙලේ. හරි ගුණපාල. එහෙනම් අනිවාර්යයෙන්ම ලබන සතියේ සල්ලි ඕන. මම ගුණපාලට ඕනාවටවත් වඩා කල් දුන්නා. වෙන කිසිම කෙනෙක්ට එහෙම chance එකක් දීලා නෑ. දේවක යන්න ගියා. අපි කොහොමද ගුණේ ලබන සතිය වෙනකොට රුපියල් ලක්ෂයක් හොයාගන්නේ?
අනේ මන්ද කමලා මට තේරෙන්නෙත් නෑ. තාත්තලාට පිස්සුනේ. ඉපදෙච්ච දවසේ ඉඳලා ගොළු කෙනාව සනීප කරගන්න ඔච්චර සල්ලි නාස්ති කරගන්නේ. ලස්සන තිබ්බර නංගි සදහටම ගොළුයි. තාත්තා ඒක තේරුම් ගන්න කැමති නෑ. චතුරි කට පරිස්සමෙන්. නංගිට ඇහෙයි. නංගිගේ කන් හොඳට ඇහෙනවා. සැහැසි නුවන්ගි සමරනායක අවුරුදු 20ක රෝමත් තරුණියක්. කිසිම අඩුපාඩුවක් නැති ලස්සනෙත් අඩුවක් නැති වුණත් සැහැසිට උපතින්ම කතා කරන්න බෑ. අම්මගේ බඩේ ඉද්දිම වෙච්ච කම්පනයක් නිසායි සැහැසිට කතා කරන්න බැරි කියලා ඩොක්ටර්ලා කියලා තිබුණේ. කවදාම හරි සැහැසි කතා කරන්න ඉඩ තියෙයි කියලා ඩොක්ටර්ස්ලා කිව්වා. ඒ බලාපොරොත්තුව නිසාම සැහැසිගේ තාත්තා ගුණපාල සැහැසි කුඩා කාලේ ඉඳලම සැහැසිව සනීප කරගන්න ගොඩක් උත්සාහ කරා. සැහැසි දඟකාර වුණාට අක්කා වගේ නපුරු නෑ. සැහැසිගේ අක්කා ගොඩක් නපුරුයි. සැහැසි අක්කට වඩා ගොඩක් ලස්සන නිසා අක්කා සැහැසිට වෙනස්කම් කරා. අම්මයි තාත්තයි සැහැසිට ගොඩක් ආදරේ කළා. ගෙදර හැම වැඩක්ම කරේ සැහැසි. අක්කා සුදු වෙන්න එක එක ඒවා මූණේ උල උල විලාසිතා කර කර හිටියේ. චතුරි ගිහින් අර වලන් ටික සෝදලා දාන්න. නංගි ගේස් කරනවනේ. අනේ අම්මා මට නම් බෑ. අත්වල දැලි ගෑවිලා කැත වෙනවනේ. පුදුම ළමෙක් නේ මෙයා. දවසමාර කෙල්ල විතරයි ගෙදර වැඩවලට නැහෙන්නේ. මෙයා නෝනහාමෝ වගේ කකුල උඩ දාගෙන ඉඳගෙන. නංගි වැඩ කරා කියලා එයාව ගෙමෙන්නේ නෑනේ අම්මා. මොකෝ එයාට කසාදයක් බදින්න පුළුවන් එකක් ඇයි? මට දැන් 24ක්. ඉතින් මම ලස්සනට ඉන්න ඕන. නැත්නම් මට කවුරුත් කැමති වෙන එකක් නෑ. උඹ මොනා කරත් වැඩක් නෑ ඔය දුෂ්ට ගති හිතේ තියෙනකම්. පොඩි කාලේ ඉඳන්ම අර ළමයට කරේ වෙනස්කම්. ඔයාටයි තාත්තටයි මට වඩා ලොකු එයාවනේ කොහොමත්. අනේ මේ චතුරි මගේ මුකුත් නහ ගෙදර වැඩත් කරපන්. මොකෝ දේවක මහත්තයා මොනවාද ඔච්චර කල්පනා කරන්නේ? මම හිතුවා කසාද බැඳනනම් හොඳයි කියලා. ඔව් ඒක නම් හොඳයි. ඒත් ඉතින් දේවක මහත්තයා කසාද බදින්න හදන්නේ දේවක මහත්තයාගේ සල්ලි වලට විතරක් ආදරය කරන කෙනෙක්වනේ. චන්දු කියන්නේ මනීෂා ගැනනේ. ඔව් ඉතින් කොයි වෙලෙත් මේකේ ඇස්සේ රින්ගන්නේ ඔය මනීෂා කියන ගෑණිනේ. කවුද කිව්වේ මනීෂාව කසාද බදිනවා කියලා? එතකොට කවුද දේවක මහත්තයා කසාද බදින්න හිතන්නේ? මම ඊයේ ගුණපාලගේ පොඩි දූ දැක්ක වෙලාවේ ඉඳන්ම පිස්සෙක් වෙලා ඉන්නේ. ඒ මලේ සුවඳ මගේම කරගෙන විඳින්න ඕන. දේවක කෑදර විදිහට එහෙම කිව්වේ ඇහැ කිඟි මරණ ගමන්. කොච්චර සුවඳ බැලුවත් එපා වෙන්නේ නැති මලක් වගේ. දේවක වල් හිනාවක් දාලා චන්දුට කිව්වේ තොලකුත් සපාගෙන. හෙට යමු ආයෙත් මේ යෝජනාව අරගෙන. මේ ආකාර අහිංසක කෙල්ලව කසාද බදින්න හදන්නේ ආදරේ කර නෙවෙයි එතකොට. මූත් තාත්තට දෙවෙනි නෑ. තාත්තටත් හැමතැනම ගෑනු හිටියනේ. දේවකට දැන් ඕන සැහැසිව කසාද බදින්න. ආදරේකට නම් නෙවෙයි ඉතින්. පහුවදා දවල් වෙද්දි දේවක චන්දුවත් එක්කගෙන දේවකගේ යාළුවා චමිදුරත් මගට එන්න කියලා. දේවක උඹ ඒ කෙල්ලව කසාද බදින්න හදන්නේ. උඹට තියෙන ආසාවට නම් ඒක කීයටවත් කරන්න එපා. පව් ඒ කෙල්ල. අනික උඹට වඩා ඒ ළමයා ගොඩක් බාල ඇති. පව් වැඩ කරන්න එපා බං. බාලයි නම් මම තවත් ආසයි. ලපටි රෝස මලක සුවඳ විඳ ගන්න මොන බඹරද අකමැති. තෝනම්මා වනචරයෙක්. මම වනචරයා කියලා උඹ කොහොමද දන්නවනේ චමිදු? දේවක ආයෙත් ඇවිත් ඉන්නවා දකිද්දි ගුණපාල බය වුණා. බය වෙන්න දෙයක් නෑ ගුණපාල. මම ආවේ සල්ලි ඉල්ලන්න නෙවෙයි වෙන කාරණාවකට. ඒ මොකද්ද මහත්තයෝ? අපිට ගෙට අඬ ගහන්න නැත්ද? අනේ සමා වෙලා ගෙට ඇවිත් වාඩි වෙමු මහත්තයෝ. මම ආවේ ගුණපාල එක්ක වැදගත් කාරණාවක් කතා කරන්න. මම ගුණපාලගේ දුවව කසාද බදින්න කැමතියි. මොකක් කිව්ව මහත්තයා? අපේ කෙල්ලව කසාද බදින්න කැමතියි? නෑ ගුණපාල. මට ඊයේ තේගෙන ආපු දුව නෙවෙයි. මම එද්දී මිදුලේ මල් කඩ හිටියේ ගුණපාලගේ පොඩි දුව නේද? මහත්තයා කියන්නේ අපේ පොඩි දුව ගැනද? අයියෝ මහත්තයෝ දුව ගැන දැනගත්තොත් මහත්තයාගේ අදහස අත්හැර ගනී. ඇයි මොකද්ද දුවට වෙලා තියෙන්නේ? මගේ දුව පුතින්ම ගොළුයි මහත්තයා. මොකක්? ගොළුයි? ඔව් මහත්තයා. ඒත් ડોක්ටර් කිව්වේ කවදා හරි කතා කරන්න පුළුවන් වෙයි කියලා. ඒකට කමක් නෑ ගුණපාල. මම කැමතියි දුවව කසාද බඳින්න. මට තව ටිකක් හිතන්න ඕන මහත්තයා. එකපාරම උත්තරයක් දෙන්න අමාරුයි. ඒ මොකෝ?
දුවගෙන් අහන්න ඕනනේ මහත්තයා. මොන අහන්නද? ඇයි දුව බලාගෙන ඉන්නේ කුමාරයෙක් එනකම්ද? අනේ එම නෑ මහත්තයා. ඒත් දුවගෙන් අහන්න ඕනනේ. දුව කැමති වුණත් අකමැති වුණත් මාව කසාද බඳින්න වෙනවා. මොකද පොලියත් එක්ක බැලුවොත් ගුණපාල මට ලක්ෂ 2ක් විතර ණයයි. සේරම සැහැසියාගෙනයි හිටියේ. ඇස් වලින් කඳුළු කඩා වැටෙද්දී තාත්තා ණය උනේ මාව සනීප කරගන්න ගිහින්නේ. මම මේ මිනිහව කසාද බඳින්න කැමති වෙන්න ඕන. නැත්තම් දිගටම ගෙදරට ඇවිත් අපිට කරදර කරයි. සැහැසි කල්පනා කරේ දේවකව කසාද බඳින්න. ඔන්න ළමයි ඉතින් තවත් ලස්සනම වෙනස්ම විදිහේ ආදර කතාවක් අලුත් කතාවක් අරගෙන ආවා. ඉතින් මේ කතාවත් මම ලියපු කතා අතරින් ගොඩක්ම වෙනස් විදිහට ලියවෙන කතාවක්. ඉතින් ඔයාලා හැමෝම මේ කතාව එක්කත් ආදරෙන් එකතු වෙයි කියලා හිතනවා. හැමෝම මේ කතාව අනිවාර්යයෙන්ම කියවන්න. ආදර්ශමත් කතාවක් වගේම ලස්සන කතාවක්. ඉතින් කතාව හොඳයි නම් අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. යාළුවෝ අතර ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. කතාවට ලයික් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි තවත් ලස්සන කොටසකින් ආයෙත් හම්බ වෙමු. ගිහින් එන්නම්.